ලිංගික සම්බන්ධ පවත්වනකොට දෙසරයක් සම්බන්ධ වෙන්න එක පිට දෙසරයක් සම්බන්ධ වෙන්න ටික අමාරුයි. ඉතින් මේක අප්‍රාණිකත්වයේද කියලා අපෙන් ඇහුවා. පිරිමි පුද්ගලයෙක්ගේ අපි මේ ලිංගික උද්දීපන චක්‍රය එහෙම නැත්නම් මේ sexual response cycle කියන එක කතා කරනකොට අපි දන්නවා පිරිමි පුද්ගලයෙක්ගේ උපරිම තෘප්තිය ලැබෙන අවස්ථාවයි ඕගසම් එකේ මම නැත්නම් මේ ශුක්‍රාණු පිටවීම කියන එක විදියට සලකනවා. ඊට පස්සේ නැවතත් උත්තේජනයක් ඇති වෙන්න ගතවන කාලයට අපි වෛද්‍ය විද්‍යාත්මකව කියන්නේ resolution period. එහෙම නැත්නම් නැවතත් උත්තේජනයක් ඇති වෙලා ප්‍රාණවත් වීමක් ඇති වෙලා නැවතත් සම්බන්ධයක් ඇති කරගන්න එයාට හැකිය වෙන කාලය තමයි මේ resolution period එක කියලා අපි හඳුන්වන්නේ. එතකොට මේ resolution period එක පිරිමි ගැහැණු පුද්ගලයන් වර්ග දෙකටම තියෙනවා. විශේෂයෙන් මේ පිරිමි පුද්ගලයන්ගේ මේ resolution period එක කියන එක තරමක් සාපේක්ෂව අපි කාන්තාවන්ට සාපේක්ෂව ගත්තොත් දීර්ඝ ස්වභාවයක් ගන්න. අද දවසේ මම බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් සම්පූර්ණ විග්‍රහයක් ගෙන එන්න. එක විට දෙසරයක් සම්බන්ධ වෙන්න පිරිමි පුද්ගලයෙකුට හැකියාවක් තියෙනවද? එහෙම හැකියාවක් නැත්නම් අපි ඒක ලිංගික අප්‍රාණිකත්වය කියලා හඳුන්වනවද? මෙන්න මේ කාරණා ගැන අපි අද කතා කරමු.